ඉතින් මම ඊළඟට ආරාධනා කර සිටිනවා අපේ උපලේකම්තුමාට දකුණු කොරියාව ඇතුලේ අපේ ඉන්නවා සුවිශේෂී දක්ෂතා තියෙන විශේෂ විවිධ අංශවලින් සුවිශේෂී දක්ෂතා තියෙන අපේ සිසුවියන් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ වෙනුවෙන් මොන වගේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න සූදානමින් ඉන්නවද කියන කාරණාව ගැන කොරියාව ඇතුලේ ගොඩක්ම මේ ජනප්‍රිය වෙලා තියෙන්නේ කොරියා ශ්‍රී ලංකාව කියන එක නම දන්නේ මේක ඇවිල්ලා ගොඩක් වැඩ කරන්න එන රටක්. ඒ කියන්නේ කොරියාව ඇතුලේ වැඩ කරන්න එන ශ්‍රමිකයන් ගැන විතරයි ගොඩක් අය දන්නේ. ඒක වගේම එක එක ශේෂ්ත්‍රවල දක්ෂයන් ගැන කොරියාව තුල දැනුවභාවය අඩුයි. එතකොට ඇතරම කොරියානු ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකා තානාපතිතුමාගේ විශේෂ අන්දනුම් මත අපි මේකට ශ්‍රී ලංකා ස්ටන් ඇසෝසිේෂන් එක විදියට අපි මේකට අපි වැඩසරහනක් කරගෙන යනවා. අපි මේන් ප්‍රධාන ශ්‍රී ලංකා ශිෂ්‍යයන්ගේ ප්‍රධාන දක්ෂතා පහක් වගේ අපි හඳුනාගෙන තියෙනවා. ඒවට අදාළ එක කාණ්ඩේ ශිෂ්‍යයන් අපි වෙන් කරලා හඳුනාගෙන ඉන්නවා. තවදුරටත් අපි ඒවා හඳුනාගෙන යනවා. එතකොට ඒ කාණ්ඩවල එක දක්ෂතා තියෙන අයව අපි දිරිමත් කරනවා. ඒගොල්ලන්ගේ කුසලතා අගයනවා. මේ අපි ඒගොල්ලන්ට එතර අපි දන්නවා මෙන්න මේ ඒරියාස් වල මෙන්න මේ කියන කැටගරි වල මේ ශිෂ්‍යයන් දක්ෂතා තියෙනවා කියලා. එතකොට අපි ඒගොල්ලන්ට එක වැඩසටහන් වලට කතා කරනවා. ඒගොල්ලන්ගේ දැනුම අපි ඉන්න කොරියාව ඇතුලේ ඒගොල්ලන් දැනුම අපි කොහොමද කොරියාව ඇතුලේ ඉන්න සියලුම ශ්‍රී ලාංකිකයන්ට ප්‍රයෝජනවත් වෙන්න භාවිතා කරන්න කියලා අපි එක වැඩසටහන් දැන්ටමත් අපි සකසගෙන යනවා. තානාපති කාර්යාලයේ අනුදැනුම යටතේ තමයි අපේ ශිෂ්‍ය සංගමය ක්‍රියාත්මක වෙන්නේ. විශේෂයෙන්ම තානාපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ මෙවැනි විශේෂම දක්ෂතා තියෙන අයව හඳුනාගෙන ඒගොල්ලන්ව කොහොමද අපි මොටිවේට් කරන්න ඕනේ කියන කාරණාව සහ ඒගොල්ලන්ට කොහොමද අවස්ථාවක් කොරියාව ඇතුළේ ලබා දෙන්නේ කියන කාරණාව ගැන තමයි අපේ තත්සර මල්ලි මේ මෙහිදී අදහස් දැක්වුවේ. ඇත්තම ශිෂ්‍ය සංගමයේ විදිහට අපි මේ සඳහාත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් යනවා.